ආයුබෝවන් සුබ දවසක්. අපි බලමු විශ්වයේ අවසානය වෙන්නේ කොහොමද කියලා. අපි හැමෝම දන්නවා විශ්වයේ ආරම්භය වුණේ මහා පිපුරුම් හෙවත් බිග් බෑන් එකක් කියලා. එතැන් සිට වසර බිලියන 13.8ක් තිස්සේ විශ්වය ප්‍රසාරණය වෙමින් පවතිනවා. නමුත් කවදා හරි මේ හැමදේම අවසන් වෙන්නේ කොහොමද කියලා ඔබ හිතලා තියෙනවද? විද්‍යාඥයන් පවසන ආකාරයට විශ්වය විනාශ විය හැකි ප්‍රධාන ක්‍රම 3ක් තියෙනවා. අද අපි කතා කරන්නේ ඒ බියකරු නමුත් විශ්මයජනක අවසානයක් ගැනයි. පළමු ක්‍රමය මහා හැකිලීමයි. පළමු ක්‍රමය තමයි බිග් ක්‍රන්ච්. හිතන්න, ඔබ බෝලයක් උඩට දැමූ විට නැවත පොළවට වැටෙනවා වගේ දෙයක්. විශ්වයේ තියෙන ගුරුත්වාකර්ෂණ බලය ඉතා වැඩි වුණොත් දැනට සිදුවන ප්‍රසාරණය නතර වී විශ්වයේ නැවත ඇතුළට හැකිලෙන්නට පටන් ගන්නවා. එවිට මන්දාකිණි එකිනෙකට ගැටී උෂ්ණත්වය අධික වී අවසානයේ මුළු විශ්වයම එක ලක්ෂයකට තෙරපී විනාශ වෙනවා. සමහර විට මේන් පසු තවත් මහා පිපුරුමක් ඇති වී අලුත් විශ්වයක් බිහිවෙන්නට පුළුවන්. තුන්වෙනි ක්‍රමය මහා ඉරීම හෙවත් ද බිග් රිප්. අපේ විශ්වයේ අඳුරු ශක්තියින් අභිරහස් බලය තියෙනවා. මේ බලය නිසා විශ්වය ඉතා වේගයෙන් ඈතට ඇදෙනවා. මේ විශ්වය පාලනය කළ නොහැකි තරම් වැඩි වුණොත් මන්දාකිණි තරු ග්‍රහලෝක පමණක් නෙමෙයි පරමාණු පවා දෙකට ඉරී වෙන් වී යනවා. මුළු විශ්වයම කෑලි වලට කැඩී විනාශ වී යනවා. තුන්වෙනි ක්‍රමය තමයි තාප මරණය. වැඩි ඉඩකඩක් තියෙන්නේ මේ අවසානයට. ඒ තමයි හර්ඩ් ඩෙත්. මෙය ඉතා සෙමින් සිදුවන දෙයක්. විශ්වය දිගින් දිගට ප්‍රසාරණය වෙද්දී ශක්තිය හැමතැනට විසිරී යනවා. තරුවල ඉන්ධන අවසන් වෙලා ඒවායේ දිමී යනවා. කළු කුහර පවා වාෂ්ප වී යනවා. අවසානයේ මුළු විශ්වයම එකම උෂ්ණත්වයකට පත් වෙලා කිසිම චලනයක් හෝ ජීවයක් පවත්වාගත නොහැකි සදාකාලික අඳුරු සහ සීතල ස්ථානයක් බවට පත් වෙනවා. මේ දේවල් වෙන්න තව වසර ට්‍රිලියන ගණනක් ගත වේවි. ඒ නිසා දැනට අපිට බිය වෙන්න දෙයක් නැහැ. නමුත් මේ විශ්වයේ දැනටමත් ඔබ තේරුම් ගන්න මේ කරුණ වැදගත්. ඔබ හිතන්න මේ ක්‍රම තුනෙන් විශ්වය අවසන් වෙන්න කුමන ක්‍රමයටද? පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි තවත් වීඩියෝ බලන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.